කොහොමද දැන් අවුරුද්දකට විතර කලින් උදේට නැගිටිනකොට එයාගේ අත් කකුල් මුකුත් වාරු තිබුණේ නැහැ. බෙල්ල විතරයි එයාගේ සෙලුනේ. ඊට පස්සේ අපි හදිස්සියට ගෙනිච්ච රාගම් හොස්පිටල් එකට. රාගම් හොස්පිටල් එකේ මාස දෙකක් තියාගෙන හිටියා. පරීක්ෂණ කරා ගොඩාක් ඒවා කරා. කොන්දෙන් වතුර දෙසරයක් ගත්තා. ඉන්දියාවෙත් යවුවා. ඒත් කිසිම රෝගයක් නැහැයි කියලා ඒගොල්ලෝ කිව්වේ. ඊට පස්සේ අපි එතනින් අරගෙන ඇවිල්ලා රාජගිරිය ආයුර්වේදයට ගෙනිච්චා. එතනත් අපි දවස් 45ක් තියාගෙන ට්‍රීට්මන්ට් කරා. ඊට පස්සේ එතනදි කිව්වේ ස්නායු වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා බෙහෙත් කරා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ කෝස් එක එතනින් ඉවරයි කියලා මාස 6 මාසෙන් මාසෙට ක්ලිනික් එන්න කිව්වා. ඒ අතරතුරේදී මගේ පුතාගේ යාළුවෙක් ඉන්නවා. යාළුවගේ අම්මා තමයි මේ මහසෙන්නර නමිල වේද මහත්තයා අපිට හඳුන්වලා දුන්නේ. එතනින් ඇවිල්ලා වේද මහත්තයාට අපි ගෙනල්ලා පෙන්නපුවා. වේද මහත්තයා කිව්වා යාගේ ස්නායු දුර්වලතාවයක් ඇවිත් තියෙනවා මොලේ කියලා. ඊට පස්සේ ආ ප්‍රතිකාර කරන්නම් කියලා බාරගත්තා. ඊට පස්සේ අපි ප්‍රතිකාර දිගටම කරගෙන ගියා. දැන් මගේ පුතාට ලොකු සුවයක් තියෙනවා. හොඳටම හොඳයි කියලා වේද මහත්තයා කිව්වා. දැන් මගේ පුතා උසස් පෙළ කරලා කැලණි විශ්වවිද්‍යාලයට තේරිලා දැන් එයා විශ්වවිද්‍යාලයට යනවා. ඉතින් වේද මහත්තයා ගැන කියන්න වදන්නේ අමිල වේද මහත්තයා කියන්නේ ඇත්තටම අපිට දෙවිවරයෙක් කරගේ. ඒ අතරතුරේදී තමයි මගේ ලොකු දුවගේ කොන්දේ අමාරුවක් හැදිලා මේ දැන් බෙහෙත් ගන්න ආවේ. අද 3 වෙනි දවසේ ආපු. එයාට ලොකු සුවයක් තියෙනවා. ඒ හින්දා වේද මහත්තයා ඇත්තටම දෙවිවරයෙක්. අමිල වේද මහත්තයා කියන්නේ දෙවි කෙනෙක්. ඒකෙදි මේ පුතාට මම තෙල් සාත්තු කරන ගමන් බෙහෙත් කසාය ලබා දෙන ගමන් මේ පුතාට මම චීන කටු ප්‍රතිකාර කියන ඒවා සහ නිල ප්‍රතිකාර මම ලබා දුන්නා. ඒකින් ගොඩක්ම මේ දරුවගේ මස්තිවන රෝගී තත්ත්වය සහ මේ දරුවගේ තිබ්බ හිරිවැටීම් ලියා ගන්න බැරි ඒවා. දැන් සාමාන්‍යයෙන් දරුවා ඉගෙන ගන්න කාලය තුල තමයි මට මුණ ගැහුනේ. ඉතින් එතකොට මේ දරුවට ලියන්න අපහසුව තිබුණා. ඒ සියලු දේ හරි ගියා බෙහෙත් ප්‍රතිකාර කරාට පස්සේ දැන් අද වෙද්දී විශ්වවිද්‍යාලයේ ඒ දරුවා ඉගෙනීමට දැන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම සන්තෝෂයි. ඉතින් ඒ නිසා තමයි නැවතත් එතුමියගේ දෙවනි දරුවව මේ ස්ථානයට සම්බන්ධ කරලා ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් ඒ වගේම මෙතුමියගේ හිතවත් ඉහෙලියන් කීප දෙනෙකුත් මේ ස්ථානයට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්නවා. ඉතින් ඇත්තටම මේ වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ සහසම්බන්ධ වෙලා කරන ප්‍රතිකාරයක්. එකක් තමයි දැන් වෛද්‍යවරයා, රෝගියා සහ ඖෂධ ටික සහ සාත්තුව මේ සියලු මේ හතරම හරියට වුණොත් තමයි මේ හරියාකාරව ප්‍රතිකාරයක් වෙලා සුවපත් වෙන්නේ. ඒක ඒ ප්‍රධානම දේ තමයි විශ්වාසය කියන එක. ඉතින් ඒක නිසා ලෝකයේ යම්කිසි වෛද්‍යකම රාශියක් ඇවිල්ලා තියෙනවා නම් මේ ඇවිල්ලා තියෙන්නේ මිනිස්සු සුවපත් කරන්න. ඒක නිසා මේ සියලු වෛද්‍ය ක්‍රම ගැන හොඳට අධ්‍යයනය කරලා, පරිසරය ගැන හොඳට අධ්‍යයනය කරලා, දේශගුණය ගැන හොඳට අධ්‍යයනය කරලා, තමාගේ මේ තියෙන බුදුදහම සහ මේ ඒ ආభాෂයත් එක්ක අනිකුත් ශාස්ත්‍රවරුන්ගේ ඒ උපදේශනයන් සහ ඒ ආශිර්වාදයන් එක්ක හරියාකාරව ප්‍රතිකාර කරනවා නම් ඕනම ලෙඩකට බෙහෙත් තියෙනවා. ඉතින් බෙහෙත් නැත්තේ නෑ. හැබැයි අපේ බුදුන් වහන්සේ දේශනා කරලා තිනවා කර්මජ රෝග තියෙනවා කියලා. ඉතින් මේ කර්මජ රෝගවලදී ගොඩාක් ලෙඩ රෝග සැදෙන්නේ කර්මය නිසා. ඉතින් ඒක නිසා මේ කර්මයේ තියෙන මේ අකුසල කර්මයන් අයින් කරගන්න නම් නිරන්තරයෙන්ම පින් රැස් කරන්න ඕනේ. ඒක නිසා ඉතින් සාමාන්‍යයෙන් අබේදානිය වගේ දෙන දේවල් සත්තුන්ට ඊට අමතරව මේ ස්ථානයට එන විශාල රෝගීන් පිරිසකට මම කියනවා මල් මාල පූජා කරන්න කියලා අපේ ධාතුන් වහන්සේට. ඉතින් ඒ වගේ දේවල් කිරීම තුළින් කුසල් රැස් වෙනවා. ඒකෙන් තමාගේ මේ ලෙඩ ඉක්මනින්ම සුවපත් වෙන්න ගන්නවා. ඉතින් මේ සියලු දේත් එක්ක ඉක්මනින්ම රෝගයක් සුවපත් කරන්න ඉතින් හැකියාව ලැබිලා තියෙනවා මට. ඉතින් අපි ඉන්නේ බොහොම පොඩි කාලයක්. ඉතින් මේ පොඩි කාලය තුළදී රෝගියෙක් සුවපත් කරලා ඇත්තටම ඒ ලබන්න තියෙන සතුට ලැබුණාම ඒක ඉතා වටිනවා. ඉතින් ඒක තමයි ජීවිතේ ලබන්න පුළුවන් එකම සතුට.